ජනාධිපති කාර්යාලය අධ්‍යාපන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංනිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා ක්‍රියාත්මක කරන විෂන් වැඩසටහන් මාලාව යටතේ එම විදුහල්වලට මෙම අවස්ථාව හිමි වුණා. සිසුන් පැරණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳව දැනුවත් කරනු ලැබුවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් පැළ 20000ක් පාසල් වෙත බෙදා දීමේ වැඩසටහනක්ද මෙහිදී ආරම්භ කෙරුණා. වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ උද්‍යාන විද්‍යාව සහ භූදර්ශන උද්‍යාන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල මහතා ජගත් පරිසර දිනය නිමිත්තෙන් මෙහිදී විශේෂ දේශනයක්ද පැවැත්වුවා. සොසන පද්ධතිය ආශ්‍රිත ආබාධ වලින් රෝහල්ගත වෙන ප්‍රමාණය ඉතාමත්ම වැඩි. පාටිකියුලේට් මැටර් නැත්නම් ඉතා කුඩා දූවිලි අංශ. මේවා අපි හුස්ම ගන්නකොට අපේ සොසන පද්ධතිය තුරින් ගිහිල්ලා අපිට තියෙන ලෙඩ රෝග සමහරක් ඒවා වැඩි වෙනවා. සමහර ලෙඩ රෝග ඇති වෙනවා. ඒ නිසා තමයි සොසන පද්ධතිය ආශ්‍රිත ආබාධ වැඩි. පර්යේෂණ අනුව අපිට පෙන්ලා ගියා සමහර ගස්වල තියෙනවා බුව කියලා කියන්නේ රෝම. මේ රෝම ගොඩක් තියෙනවා නම් මේ රෝම අතරට දූවිලි අංශ රඳවා ගැනීම වැඩි. ඉතින් අන්න ඒ වගේ ඒවා තෝරලා හදන්න පුළුවන් නම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. කුඹුක්, ලීනිය කියන ගස්වල කට්ටිය සමහරට අහලා අන්න ඒ වගේ ගස්වලට වැඩි හැකියාවක් තියෙනවා. අන්න ඒකම තමයි මම කියන්නේ ගහක් හිටවන එක හොඳයි. නමුත් දැනුවත් භාවයෙන් හිටෙව්වොත් අපිට වඩාත් ප්‍රයෝජන අත් කරගන්න පුළුවන්.